හෙලෝ වීවර්ස් සාදරයෙන් පිළිගන්නවා ඇනිමේ ෆ්‍රෙන්ඩ්ස් අපේ channel එකට. අද අපි කතා කරන්න යන්නේ නටු ලෝකයේ ඉන්න අබිරහස් වගේම දක්ෂයම නින්ජා කෙනෙක් වෙන කකායි හටකේ ගැන. අතරන්ගේ ජුට්සු 1000කට වඩා කොපි කරමින් කොපි නින්ජා කියලා නම ලැබුව කකාචිගේ ඇත්තම බලය තියෙන හොගේ ෂරින් කරන සහ අතේ මෙවන විදුලි බලය ඇතුලේ. කකාචිගේ කතාව පටන් ගන්න වේදනාවේ. ඔහුගේ පියා වන වයිට් ෆෙක්ස් සක්මෝ හටගේ නින්ජා නීටි කඩලා තමන්ගේ යහළුවන් බේර ගත්ත නිසා මුළු ගහම ඔහු ද්‍රෝහයෙක් කියලා හැරෙව්වා. මේ නිසා කලකිරීමේ සක්මෝ හටගේ සියදි විනාසා ගත්තා. ඒ සිදුවීම පස්සේ කකායි තීරණය කළා කිසිම දවසක නීති කරන්නේ නැහැ කියලා. ඔහු හරියට මැෂින් එකක් වගේ වුණා. ඔයා වෙන දන්නවද? කකාෂිගේ ප්‍රසිද්ධ ප්‍රහාරය වුණ චිඩෝරි බිහි වුණේ ඇත්තටම අසාර්ථක වුණ පරීක්ෂණයක් අතර ප්‍රතිඵලයක් විදිහටයි. කකාෂි මුලින්ම උත්සාහ කළේ ඔහුගේ ගුරුවරයා වූ ෆෝත් 4 වෙනි හොකාගේ රසෙන් ගන්න එක තමයි යකුණු පළ එකතු කරන්නේ. නමුත් ඒ උත්සාහය අසාර්ථක වෙලා අහම්බෙන් චිඩෝරිය බිහි වුණා. මුලින්ම චිඩෝරි පාවිච්චි කරද්දී කකාට සතුරන්ගේ ප්‍රතිපාර පෙන්නේ නැහැ. ඒ අඩුපාඩු සම්පූර්ණ වුණේ ඔහුගේ මිතුරා වුණු ඔබිටෝමා යන කලින් තෑගි කරපු ශරින්ගන් ඇස නිසායි. හැබැයි මේ ශරින්ගන් ඇස පිටුපස තියෙන රිදුරි ලියුණු අඳුරු කතාව. කකායි තමන්ගේ අතින් තමන් ආදරය කරපු රින් මරා දාන්න සිදු වුණා. රින් තමන්ගේ අතින්ම මියන ඒ අවාසනාවන්ත මොහොතේ තමයි කකාට සහ ඔබිටෝ දෙන්නගෙම මන් කියපු ශරින්ගන් එක එකම වෙලාව විවෘත වුණේ. මේ තරහ ලැබුණු කමෝයි බලෙන් ඕනෑම වස්තුවක් වෙනත් මානයක යවන්න පුළුවන් වුණා. ඒක හරියට සතුරන්ගේ මරණ වරෙන්තුවක් වගේ. කකාච් කියන්නේ නිකම්ම ගුරුවරයෙක් නෙමෙයි. ඔහු කොනහ ගමේ ඉන්න රහස් ඝාතක කණ්ඩායමේ වුණු අම්බැකිට දක්ෂිණම නායකයෙක් විදියට වසර ගණනක් වැඩ කළා. වේදනාව පිරුණු අතීතයක් තිබුණත් ඔහු නරුටෝ සසුකේ සහ සකුරාට නියම ගුරුවරයෙක් වුණා. තමන්ගේ යහළුවන්ට අතහරින අය කුණුවට වදාන්තයකින් ඔහු ඉගැන්නුවා. අවසානයේ 4 වෙනි නින්ජා යුද්ධයෙන් පස්සේ ඔහු කොනහ ගම්මානයේ 6 වෙනි හොකාගේ තනට පත් වුණා. ගමට ලොකු සාමයක් ගෙනාවා. අද කකාෂි කියන්නේ නටු ලෝකයේ ඉන්න වඩාත් කූල් සහ දක්ෂම චරිතයක්. ඉතින් යාළුවනේ ඔයාලා වැඩියෙන්ම කැමති කකාෂිට? කකාෂිගේ චිඩෝරි වලට? නැත්නම් කමුයි බලයටද? ඔයාලා ඒ කැමැත්ත පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තව සුපිරි ඇනිමේ රිවිව් බලන්න අපේ channel එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.